welcome back to my channel. අද මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ මගේ night routine එක. ඉතින් මම මුලින්ම කරන්නේ හොඳට fresh වෙනවා. fresh වෙලා හොඳ wash එකක් හිම දාගෙන comfortable ඇඳුමක් ඇඳ ගන්නවා. පස්සේ මම මගේ ස්නැක්ස් එක ගන්නවා. මම අද රාට කන්නේ මෙන්න මේ වගේ චූටි දෙයක්. ඉතින් මේක කාලා හැබැයි අනිවාර්යෙන්ම මම දවසට බිත්තර දෙකක් කන නිසා මම ඒකත් අනිවාර්යෙන්ම කරනවා. ඉතින් මේක කාලා චුට්ට වෙලාවකට පස්සේ තමයි මම මේ බිත්තර දෙක කන්නේ. ඊට පස්සේ මම කරන්නේ හොඳට වතුර බොන එක. වතුර කියන්නේ අපි හැමෝගෙම ශරීරයේ ක්‍රියාකාරීත්වයට අනිවාර්යෙන්ම අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් ක්‍රීඩිකාවක් වශයෙන් මට අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. රෑ මැද දෙතුන් පාරක් ඇහැරෙන්න උනත් මම වතුර බොනවා අනිවාර්යෙන්ම. ඊළඟට මම මගේ කෝමාරිකා ජෙල් එකයි මගේ සීරම් එකයි ගා ගන්නවා. මම කෝමාරිකා ජෙල් එක ගාන්නේ මගේ ආවට හැම පිච්චෙන හින්දා ඒ පිච්චිච්ච හැම රිකවර් කරගන්න. ඒ වගේම මේ සීරම් එක ගාන්නේ මගේ පිම්පල්ස් වලට. මම නයිට් ක්‍රීම් මොකුත් පාවිච්චි කරන්නේ නැති නිසා මේ සීරම් එක තමයි මම ඇප්ලයි කරන්නේ. මේක මම පාවිච්චි කරන්නේ මගේ මේ තියෙන සමහර චූටි පිම්පල්ස් නෙමෙයි ඒවා පොඩි white heads වගේ දේවල් තියෙනවා. අන්න ඒවට තමයි මම මේ සීරම් එකත් යූස් කරන්නේ. ඉතින් මේ විදිහට ස්කින් එකේ තියෙන සත්කාර ඔච්චරයි මගේ රැට. ඊට පස්සේ මම මගේ මේ ඇහි මගේ දකුණු පැත්තේ ඇහි උඩ ඇතුලෙන් පොඩි ගෙඩියක් ඇවිල්ලා තියෙනවා. මම දන්නේ නැහැ ඒක මොකක්ද කියලා. මම ඔයාලා කවුරු හරි ඒ සම්බන්ධ මොනවා හරි දෙයක් දන්නවොත් කමෙන්ට් එකක් දාන්න. මම ඉතින් මේකට එකපාරක් බෙහෙත් ගත්තා. ඉතින් එතනදී දීපු අයි ඩ්‍රොප් එක තමයි මම මේ පාවිච්චි කරන්නේ තාමත්. හැබැයි ඒක පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. ඉතින් මම දන්නවා මම අයි ස්පෙෂලිස්ට් කෙනෙක්ට මේක පෙන්නන්න ඕන. හැබැයි මට තාම යන්න බැරි වුණා. ඇත්තට මේක දැක්කම නම් දැන් ටිකක් බය හිතෙනවා. ඇස් කියන දේ හැමෝටම වටිනවා ඒක පරිස්සම් කරගන්න. මම මේ අඬන්න hina වෙවි ඒකට බෙහෙත් දාන ගමන් මම අනිවාර්යයෙන්ම යා යුතුයි මේකට බෙහෙත් ගන්න. මම මේකට වොයිස් කරන වෙලාවෙත් මට මේ වීඩියෝ එක දැක්කම හිතුණා ඒක ඕනකට වඩා වැඩි කියලා දැන්. ඒක නිසා ඒකට මම බෙහෙත් ගන්න යන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඊට පස්සේ මම නාලා හිටපු නිසා මම්මගේ කොණ්ඩේ වේල ගත්තා. සාමාන්‍යයෙන් අපි හැමෝම නෑහට පස්සේ දැන් නිදා ගන්න කලින් කොණ්ඩේ වේලන්න ඕන. හැබැයි ඉතින් මම මට කම්මැලි හිතුන්නේ නැති දවසට විතරයි මගේ කොණ්ඩේ වේලන්නේ. අනිත් හැම දවසකම මම තෙත පිටින් නිදා ගන්නවා. මාව දන්න අය දන්නවා. හරි කම්මැලි මම මේ කොණ්ඩේ වේලන වැඩේට. අද නම් මම මේ විදිහට කොණ්ඩේ පොඩක් වේල ගත්තා. ඊට පස්සේ මම කරේ ප්‍රැක්ටිස් දවසක් නිසා හෙට මම මගේ ප්‍රැක්ටිස් කිට් එක එතකොට මගේ ෂෝට් එක මගේ ජර්සි එක මම අඳින අඬාම එක ඒ දේවල් නවලා පිළිවෙලකට තියාගත්තා. එතකොට මට උදේට හරි ලේසි ඒ ටික බෑග් එකකට දාගෙන බෑග් එක පැක් කරලා ප්‍රැක්ටිස් එකට අරන් යන්න ලෑස්ති වෙන්න. ඉතින් මම ඒවා ලස්සනට පිළිවෙලට නවලා කරලා වෙනම ටේබල් එක උඩින් පර්ෆියුම් චුට්ටක් එහෙම දාලා පිළිවෙලට තියලා තියෙනවා. උදේට මට අරගෙන ගත්ත ගමන් බෑග් එකකට දාගෙන යන්න පුළුවන් විදිහට බූට් එකත් වෙනම බෑග් එකකට දාලා මම අරන් තියාගෙන ඉන්නවා. ඊට පස්සේ මම මගේ රූම් එක පොඩ්ඩක් සුවඳ එන්න මට පොඩ්ඩක් ෆ්‍රෙෂ් කරනවා. මට ස්මෙල් එක පොඩ්ඩක් හොඳට තියෙනකොට මේ හරි ආස හිතෙනවා රූම් එකේ ඉන්න. ඉතින් ඒ හින්දා මෙන්න මේ විදිහට මේක ස්ප්‍රේ කරලා මම පොඩ්ඩක් රූම් එක සුවඳ කරගෙන ඊළඟට මම මගේ බෙඩ් එක හදා ගන්නවා. මෙන්න මෙයා මට නැතුවම බැරි කෙනෙක්. ඊට පස්සේ මම හෙට උදේට මම මොන හරි දෙයක් කනවා නම් හදනවා නම් මට කම්මැලි හිතුන්නේ නැති වුණොත් මම ඒකට බඩු ලෑස්ති කරලා තියනවා රෑම. මම මේක නම් ලෑස්ති කරේ මේක ටික තැම්බෙන්න වෙලා යන හින්දා උදේට මම දැන් මම පොඩක් ලෑස්ති කරලා ඒකට මේ ඕන කරන ලුණු මිරිස් එහෙම හදලා තියාගත්තා. මම හරි ආසයි වඤ්ඤක්ක කන්න. ඉතින් මම ඒක ටට්ටක් ගාලා කරා. ඊට පස්සේ නිදා ගන්න කලින් මමගේ ආර්ට් වැඩක් තිබ්බා. ඒකත් ඉවර කරලා කොෆි එකක් බොන ගමන් එළියට වෙලා අද දවසේ වෙච්ච දේවල් කල්පනා කරන එක තමයි මගේ ආසම පාර්ට් එක. ඊට පස්සේ මේ විදිහට ෆිල්ම් එකක් හරි මැච් එකක් හරි බලලා මම නිදා ගන්න යනවා. ඉතින් මේ තමයි මගේ night routine එක. I hope you guys enjoy this video. Bye bye.